වියපත් ජනගහනය වැඩි වෙලාලු. ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වැඩි වෙන්න බලපාපු හේතු දෙකක් විස්තර කරන්න කියලා තියෙනවා. හේතු දෙක. ඒ කියන්නේ වියපත් ජනගහනය වැඩි ඒකනේ අපි ජනගහනය හායන මට්ටමකට ළඟා වෙනවා කියන්නේ. වියපත් ජනගහනය ශ්‍රී ලංකාවේ එන්න වැඩි වෙලා තියෙනවා. එහෙනම් වැඩි වෙන්න හේතු අහලා තියෙනවා. මොනවද හේතු? මොනවද හේතු? අපිට ප්‍රධාන හේතුවක් තමයි මේ ජනගහනය වියපත් වෙන්න හේතුව ආයු අපේක්ෂාව වැඩිවීමනේ. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන කාල සීමාව වැඩිවීම, ආයු අපේක්ෂාව වැඩිවීම තුල මරණ අනුපාතිකය පල්ලෙහාට බහිනවා. මරණ අනුපාතිකය පහළ බහිනවා කියලා කියන්නේ මොකද්ද? ජනගහනය වියපත් වෙනවා. වැඩිහිටි අය වියපත් අය වැඩි වෙනවා. එතකොට ඒ ආයු අපේක්ෂාව වැඩිවීම. තව මොනවද හේතු? ඇයි දැන් ආයු අපේක්ෂාව වැඩි වෙන්නේ? ඔව් අපේ රට තුල සෞඛ්‍ය ශාස්ත්‍රයේ යම් දියුණුවක් තියෙනවා කලින්ට වඩා. ඉස්සරට වඩා දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ යම් දියුණුවක් තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපේ මේ වියපත් ජනගහනයට නිදහස් සෞඛ්‍ය හම්බ වෙලා තියෙනවා. කියන්නේ බලන්න රෝහල් වල සායන නොමිලේ සායන වැඩිහිටියන්ට වෙනමම නොමිලේ සායන පවත්වනවා. මාසිකව සතියෙන් සතියට මාසෙන් මාසට ඒගොල්ලන්ට සායන පවත්වනවා. ඒ නිසා ඒකත් එයාලට වාසියක් වෙලා තියෙනවා. මොකද ඒකෙන් එයාලගේ සෞඛ්‍ය තත්ත්වය බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔය ගම්වල වැඩිහිටි නිවාස අනම්මන වැඩිහිටි මේ සමිති ඔය වගේ සමිති වලින් ඒ සමිති හරහා මාසිකව වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා බලනවා. කියන්නේ වැඩිහිටියන්ගේ පෝෂණ තත්ත්වය යම් තාක් දුරකට ඉහළ මට්ටමකට ළඟා වෙලා තියෙනවා. ඒකත් අපිට වියපත් ජනගහනය ලංකාව තුළ වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙනවා. දැන් මේ ලංකාවේ සුබ සාධනයේ දිනු වෙලා තියෙන වැඩිහිටියන් වෙනුවෙන් පවත්වාගෙන යන සුබ සාධන කටයුතු වැඩි වෙලා තියෙනවා. මොනවාද සුබ සාධන කටයුතු විදියට අපිට ගන්න පුළුවන්? දැන් ඔයාලා අහලා ඇති ඔය වැඩිහිටියන්ට දෙනවා පින්පඩිය කියලා එකක් ලංකාවේනේ. දෙනවනේ පින්පඩිය කියලා එකක් කියක් වැඩිහිටියන්ට දෙන දීමනාවක්. එතකොට ඒක සුබ සාධනය වෙනුවෙන් ලංකාවේ රජය වැඩිහිටියන්ගේ සුබ සාධනය වෙනුවෙන් කරලා තියෙන එක ක්‍රමයක් ක්‍රියාවලියක්. තව මොනවද තියෙන්නේ වගේ? දැන් රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වැඩිහිටියන් විශ්‍රාම වැටුපක් දෙනවා. ඒතර මේ විශ්‍රාම වැටුප කියලා කියන්නේ විශ්‍රාම ගියාට පස්සේ මිනිස්සුගේ සේවය අගය කිරීම මිනිස්සේ මිනිස්සුගේ අර වියපත් කාලයේදී මිනිස්සු රැක බලා ගන්න රජයෙන් දෙන වැටුපක්. එතකොට මේ විශ්‍රාම වැටුප හරහා මිනිසුන්ගේ සුබ සාධනය දියුණු වෙනවනේ. දැන් මේ මිනිස්සු රැක බලා ගන්න මොනවද ලංකාවේ කරලා තියෙන්නේ? ස්වේච්ඡා සංවිධාන එහෙම නැත්නම් රජය මගින් මැදිහත් වෙලා මොකද කරන්නේ? රජය මැදිහත් වෙලා ස්වේච්ඡා සංවිධාන හරහා මේ මිනිස්සු රැක බලා ගන්න වැඩිහිටි නිවාස ඉදි කරලා තියෙනවා. සමහරවිට ගෙදර බලා ගන්න වැරුවත් අතරමං කරලා යන දෙමව්පියෝ වැඩිහිටි නිවාසවල ඉන්නවා. සමහරලාට කසාදත් බැඳලා නැති දරුවොත් නැති මිනිස්සු ওই වැඩිහිටි නිවාසවල ගිහලා ජීවත් වෙනවා. ඒතර ඔන්න ඔය වගේ දේවල් නිසා අපේ සුබ සාධනය අපේ රටවල වල සුබ සාධනය දියුණු වෙලා තියෙනවා වැඩිහිටියන් වෙනුවෙන් තියෙනවා. වියපත් ජනගහනය වැඩි වෙන්න බලපාපු තව එක හේතුවක් තමයි ලංකාවේ වියපත් ජනගහනය වැඩි වෙන්න බලපාපු හේතුවක් තමයි අපේ මේ රටේ සාපල්‍යතා අනුපාතිකය පහළ බැහැ. සාපල්‍යතා අනුපාතිකයේ පහළ බැසීමයි වියපත් ජනගහනය අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? සාපල්‍යතාවයේ අනුපාතිකයේ පහළ බහිනවා කියන්නේ මොකද්ද? පත් අනුපාතිකයේ අඩුවීමක් සිද්ධ වෙනවනේ එකෙන්. ඒතර සාපල්‍යතාවයේ පහළ බහින එකයි වියපත් ජනගහනයේ වැඩිවීමයි ලංකාවේ මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවද? තියෙනවා. එකක් තමයි අපේ ජනගහනය වියපත් වෙනවා කියන්නේ එහෙනම් එතන ළමා ජනගහනය අඩු වෙලා තියෙන්න ඕනේ. වියපත් ජනගහනයේ වැඩිවීමක් තියෙන්න ඕනේ. එහෙනම් ඒකත් හේතුවක්. අනික තමයි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙන්න ඔය කියන සාධකයේ බලපානවා. මොකද්ද? සාපල්‍යතා අනුපාතිකයේ බලපානවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔය සාපල්‍යතා අනුපාතිකය කියන්නේ අපි දරුවන් හැදීමනේ. ඒතකොට උපත් අනුපාතිකයනේ. ඒතර උපත් අනුපාතිකයේ වැඩි වෙන්න කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙනවා. ඇයි? දැන් දරුවෙක් හදනවා කියන්නේ කාන්තාවකට අත්විඳින්න සිද්ධ වෙන ලොකු පීඩනයක්. එක අනිත් එක තමයි සංකූලතා සෑහෙන්න වෙනවා. ඔය අවස්ථාවන් වලදී සංකූලතා සෑහෙන ප්‍රමාණයකට අම්මා කෙනෙක් මුහුණ දෙනවා. එතකොට එහෙම වෙනකොට ආයු අපේක්ෂාවේ අඩුවීමක් වෙන්න ඉඩකඩ වැඩි. සමහර වෙලාවට ගර්භණී අවස්ථාවේ ගැටලු ඇති වෙන ගැටලු, ඊට පස්සේ දරුවා බිහි කරන අවස්ථාවේ ඇති වෙන සංකූලතා, රුධිර වහනය වීම, ඔය වගේ දේවල් නිසා සමහර විට එයාගේ ආයු අපේක්ෂාව අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි දරුවන් හැදීමේ පරතරය. සමහරවිට පළවෙනි දරුවා හදලා ඊළඟ දරුවා හදනකොට ඒ පරතරය, ඒ ગેප් එක මේ හරියට නොතිබුණොත් මෙතනත් ඒ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙනම් ආයු අපේක්ෂා වියපත් ජනගහනයේ වියපත් වෙන එකයි සාපල්‍යතාවය අතර ලංකාවේ සම්බන්ධතාවයක් නෙමෙයි. ඒකත් ඔයාලට ලියන්න පුළුවන්.